එකමත් එක රටක හිටියා බමුණෙකුයි බැමිණියෙකුයි ඒ වගේම පුංචි පුතෙකුයි ඒ ගෙදර පුතාගේ වයසේම හැදිච්ච මුගටි පැටියෙකුයි. මේ බමුණා පුතාටයි මුගටියාටයි දෙන්නටම ගොඩාක් ආදරේ. මේ දෙන්න සහෝදරයෝ දෙන්නෙක් වගේ තමයි එකට හැදුනේ. හැබැයි බැමිණිය පුතාට ආදරේ වුණත් මේ මුගටියාට කිසිම ආදරයක් නැහැ. හැම වෙලේම මුගටියා කෙරෙහි තරහවකින් ඒ වගේම සැකයකින් තමයි කටයුතු කරේ. එක දවසක් බැමිණිය ජලය ගෙන ඒම සඳහා කලයත් අරගෙන බැහැර වෙනවා. බැහැර වෙන්න කලින් ස්වාමියාට පවසනවා කොහේවත් යන්න එපා. දරුවාව බලා ගන්න මුගටියාගෙන් කරදරයක් වෙන්න පුළුවන් කියලා කලෙත් අරගෙන පිටත් වෙලා යනවා. ඉතින් මේ ස්වාමියාත් ඔහොම ඉන්න අතරේ ඒ බමුණාටත් හදිස්සියේ ගමනක් යන්න යෙදෙනවා. ඉතින් අවස්ථාවේදී මුගටියාට දරුවාව බාර කරලා බමුණා විශ්වාසයෙන් යුක්තව ඒ ගමන පිටත් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී එකපාරටම නායක ඒ දරුවා නිදා සිටින ස්ථානයට නිවසට පැමිණෙනවා. ඒක මේ මුගටියා දකිනවා. ඉතින් ණයයි මුගටියා කියන්නේ කොහොමත් වෛරක්කාරයෝ දෙන්නේ. ඒ වගේම තමයි බැමිණිය කොච්චර සැක කරත් මුගටියා මේ දරුවාට ගොඩක් ආදරේ තමන්ගේ සහෝදරයෙක් වගේ තමයි සලකන්නේ. ඉතින් ඒ නිසා දරුවාව බේර ගන්න ඕන කියන අදහසින් යුක්තව මේ මුගටිය පැටියා ණයත් එක්ක සටන් කරලා ණයාව මරණයට පත් කරනවා. මරණයට පත් කරලා මේ බැමිණිය ජලය රැගෙන එනවා බව ඇහෙනවා. ඒ වෙලේ තමන්ගේ වීරක්‍රියාව පෙන්වීම සඳහා මුගටි පැටියා ලේ තැවරුණු මුඛයෙන්ම මේ බැමිණිය ගාවට යනවා. ඉතින් මේ බැමිණිය දකින්නේ ලේ විතරයි. දැක්ක ගමන්ම තීරණයක් ගන්නවා මේ මගේ දරුවාව මරලා මට මේ වීරක්‍රියාව පෙන්වන්න තමයි මේ එන්නේ කියලා දැඩි තරහවෙන් යුක්තව අර ජලය තියෙන කලයේම මුගටියාගේ හිසට අත්තරිනවා. ඒ අවස්ථාවේදී මුගටියා එතන මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා මේ බැමිණියත් අඬාගෙන එනවා. අඬාගෙන එද්දී මේ බැමිණියට දැක ගන්න හම්බෙනවා දරුවා තොටිල්ලේ නිරුපද්‍රිතව නිදාගෙන සිටිනවා. ඒ අවස්ථාවේදී කරුණු ණයාගේ ඒ කොටසුත් දකින්න හම්බෙනවා. ඉතින් බැමිණිය ඒ වෙලේ තමයි හරිහැටි කරුණු තේරුම් ගන්න. හැබැයි වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි. ඉතින් බමුණත් ඊට පස්සේ බොහෝ සෙයින් බැමිණියට බැන වදිනවා. ඉතින් බැමිණියට තමන්ගේ දරුවාට ඉන්න සහෝදරයෙක් වගේම ආරක්ෂකයෙක් තමයි නැති කරගන්නේ තමන්ගේ අර අපරීක්ෂාකාරී බව නිසා. ඉතින් මේ පුංචි කතාව අපිටත් ගොඩක් වැදගත් දෙයක්. අපේ ජීවිතේ අපි පුද්ගලයෙක් කෙරෙහි හෝ වෙනත් දෙයක් කෙරෙහි සැකයක් සාංකාවක් තියාගත්තොත් ඒ සැකයෙන් තමයි අපි හැමදෙනා දිහාම හැම වෙලේම බලන්නට යෙදෙන්නේ. ඒ තුලින් අපිට ගොඩාක් වටිනා මිනිස්සු නැති වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් පාඩු විඳින්න දුෂ්කරතාවයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි තවත් පණිවිඩයක් මේ කතාවෙන් අපිට දෙනවා. ඒ තමයි අපි දකින දේ දකින්නේ ඇස් දෙකෙන් වෙන්න පුළුවන්. හැබැයි අපි දකින දේ තීරණය කරනවාට වඩා වෙනත් දෙයක් මෙතන සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. අර ලේ තැවරුණු මුවෙන් යුක්තව අර මුගටියාවා වගේ. ඒ නිසා අපි දෙයක් දැක්ක පළියට කවදාවත් පිළිගන්න හොඳ නැහැ. අපි ඒකේ ඇත්ත නැත්ත විමසා බලාගෙන තමයි අපි තීරණයක් ගන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නොවුනොත් එහෙම අර බැමිණියට වගේ අපිටත් හැම වෙලේම පසුතැවීමට ලක් වෙලා තමයි ජීවිත කාලයේම ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කතාව පුංචි කතාවක් උනත් ගන්න ගොඩක් ආදර්ශමත් තියෙන වටිනා කතාවක්. ඔය කියන කාරණාවන් අපේ ජීවිතයේ තුල තියාගත්තොත් අපිට කිසිම මිනිස්සෙක් එක්ක ආදරයෙන් සෙනෙහසෙන් අන්‍යෝන්‍ය සුහදත්වයෙන් ලෙන්ගතු භාවයෙන් යුක්තව
කටයුතු කරන්න පුළුවන්කමක් හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැම දිනාටම යහපතක්ම සිද්ධ වේවා.